ලබන සම්මාන ලැබුණා නැත ඔබ දක්වන්නේ බොහොම උපේක්ෂා සහගත ප්‍රතිචාරයක්. සම්මාන රාත්‍රිය ඔබගේ දායකත්වයේ ඔබගේ රංගන වින්‍යාසය පිළිබඳව අපි දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ රයිගම් ටෙලිස් සන්ධ්‍යාවට. ඉතින් හරිම ආදරෙන් තමයි සම්මාන උළෙලකට සහභාගී වෙන්නේ. මොකද රංගන ශිල්පීන් විදිහට අවුරුද්දක් පුරාවට මහන්සි වෙලා අපි කරන නිර්මාණ ඇගයීමකට ලක් වෙන්නේ රයිගම් ටෙලිස් මේ සම්මාන උළෙල. ඒ වගේම තව සම්මාන උළෙල ගොඩක් තියෙනවා. ඉතින් අද මම හරිම ආසාවෙන් ආවේ. මොකද මට නොමිනේෂන් එකක් තිබුණා ඉරගෙනීමක් දහන සමන්තා චරිතය වෙනුවෙන්. ඉතින් අපි හැමෝටම හැමදාම ජයග්‍රහණය කරන්නත් බෑ. අපි හැමෝම හැමදාම පරදින්නෙත් නැහැ. ඉතින් අද සම්මානය අපිට අප්සරා නංගිට ගියා. ඉතින් යාට මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා අලුත් රංගන ශිල්පිනියක් විදිහට ආයේ කරලා තියෙන කැපකිරීමට සහ මහන්සියට යාට ප්‍රතිඵලයක් ලැබුණා. හදවතින්ම විශ් කරනවා. ඉතින් අනිත් නිර්දේශලාභී සියලුම දෙනාට සම්මානලාභී සියලුම දෙනාට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම කියනවා නම් සම්මානයකට නිර්දේශ වෙන්න ලේසි නෑ. නැත්නම් වෙලාවට ප්‍රවීණ හෝ වේවා ප්‍රවීණ නොවන හෝ වේවා රංගන ශිල්පිනියන් ඇවිල්ලා යනවා. යාවත්කාලින වෙන්නේ නැහැ. නමුත් ඔබ එක දිගට වසර ගණනාවක් දශකයට ආසන්න ප්‍රමාණයක් එක දිගට නිර්දේශිත නාම අතරට අනිවාර්යයෙන්ම යනවා. මොකක්ද ඔබේ දක්ෂතාවය? ඇත්තටම මම නිර්දේශ වෙන්න ගත්තේ දැනට අවුරුදු 3කට 4කට කලින්. ඉතින් ඔබතුමා දැන් කිව්වා නිර්දේශ වුණා එක දිගට කියලා. නමුත් ඒ අවුරුදු 4ට කලින් අවුරුදු 10ක පමණ ප්‍රමාණයක ලොකු කට්ටක් තියෙනවා, ලොකු මහන්සියක් තියෙනවා. ඉතින් ලොකු නිර්මාණ ප්‍රමාණයකට දායක වුණා. එක එක චරිත කරා ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අවුරුදු 4ක් 5ක් තිස්සේ එක දිගට නිර්දේශ වෙන එකේ හේතුව සහ පිටිපස්සේ තියෙන්නේ ඒ කාපු කට්ට. ඉතින් සම්මානයක් ලැබුණොත් අපි හැමෝම ආසයි අගය කිරීමකට. නමුත් නිර්දේශ වෙන්න ලැබෙන්නේත් ඉතාමත් සුළු පිරිසකට සහ ඒ මහන්සිය ගත්ත පිරිසකට කැපවුණු පිරිසකට තමයි නිර්දේශ වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒ අතර මම ඉන්න එකට මම ගොඩක් වාසනාවන්තයි සහ මම හිතනවා මගේ ආත්ම විශ්වාසය, මගේ කැපකිරීම, මගේ ධෛර්යය පිටිපස්ස තියෙනවා කියලා. විශේෂයෙන්ම ජයනි සේනානායක අක්කා, යුරේනි අක්කා එක්ක නොමිනේට් වෙන්න ලැබීම මම ලද භාග්යක් කොට මම සැලකනවා. අවසාන ප්‍රශ්නේ කරදර කරන්නේ තරින්දකින් ගොඩක් හිතනවා ප්‍රේක්ෂකයන් ඇයි මෙයාට හරි කරකශක හිතම දෙන්නේ ඇයි අපිට අදන එකයි දුක් විඳින එකයි වේදනාවයි කාන්තාවගේ තිබෙනා වූ අපිට කිසිම අසාලිත භාවයකට බැදී වේදනාකාරී තත්ත්වයෙන් තමයි ස්පර්ශ කරන්නේ තරින්දි. ඒකට කැමතිද නැත්නම් මේ ලැබෙන චරිතය? මම දන්නේ මොකද මම විශ්වාස කරන විදිහට මට ලැබෙන ඕනම චරිතයකට මම මහන්සි වෙලා මම try කරනවා මගේ 100% ඒ character එකට දෙන්න. ඒ චරිතය නිරූපණය කරන්න මගේ පුළුවන් උපරිමයම. ඉතින් දැන් මිනිස්සු අතරට ගොඩක් බහුල විදියට ගිහිල්ලා තියෙන්නේ මම කරපු ගැමි චරිත. ඉතින් ඒවල අඬන්න තියෙනවා, කෑ ගහන්න තියෙනවා. ඉතින් අර මම හිතනවා මම දන්නේ මම ඒක මගේ ඇඟෙත් තියෙනවා. සකොද මම මීගමු කෙල්ලෙක් නේ. ඉතින් අපිට හොඳට කතා බහ කරලා කෑගෝ ගහලා පුරුදුයි. ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා. සහ මට අනිත් පැත්තේ චරිතයක් හම්බුණත් මොකද මම මේ අවුරුද්දේ ඒක කඩන්න try එකක් දුන්නා. මොකද දැන් ගොඩක් අය කිව්වා මගේ ප්‍රේක්ෂකයෝ මට ඉන්නේ හරිම අවංක ප්‍රේක්ෂක කොට්ටාශයක්. ඉතින් ඒගොල්ලෝ කිව්වත් හරි ඔයා අඬන චරිත කරා වැඩි අපිට තව චරිතයක් බලන්න ආසයි කියලා. ඉතින් ඔයාලට දීලා තියෙනවා කළුවහස ආලෝකා චරිතය. එයා පොලිටිෂියන් කෙනෙක්. ඉතින් මේ අවුරුද්දේ මගේ ටාගට් එක පොඩ්ඩක් අර මගේ ආපු සම්ප්‍රදාය කඩලා පොඩි වෙස්ටර්න් කැරක්ටර්ස් ටිකකට යන්න. සුබපත. Thank you.